ඔයාගේ PC එකේ තියෙන ස්ටෝරේජ් එක ලෝද හරියට මම මේ පෙන්නනවා වගේද? ඉතින් මට තිබ්බ ප්‍රශ්නයකට සොලියුෂන් එකක් මට හම්බුණා බට් මම හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. ඒක අන්තිමටම බලන්න. ඒකින්ද වීඩියෝ එක පොඩක් ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන C drive එක full වෙලා තියෙනවා. ඉතින් මේකේ තියෙන 114 GB වගේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් මගේ වැඩ කටයුතු ටික කරගන්න මාරම මදි. ඒ කියන්නේ මාරම small. ඉතින් ඔයාගේ PC එකෙත් මේ වගේ ප්‍රශ්න තියෙන ඇති but still large videos files project use කරන ඕගොල්ලන්ට මේ වගේ space එකක් අනිවාර්යයෙන්ම මදි. but එහෙමයි කියලා වෙන දෙකකට ඒ කියන්නේ වීටත් වඩා තියෙන GB ගණන් තියෙන එකකට අප්ඩේට් වෙන්නත් ඔයගලන්ට සමහරවිට සල්ලිත් නැතුව ඇති. ඉතින් මම අද කියලා දෙනවා PC storage use කරන්නේ නැතුව Google Drive use කරලා files open කරන trick එක. ඒ කියන්නේ ඔයාලට අමතරව external විදිහට පිටින් ඔයාලට GB එහෙම නැත්නම් ඔයාට ස්ටෝරේජ් එකක් ගන්න පුළුවන් විදිහ. ඉතින් ඔයාලන්ට පේනවා ඇති මම ස්ක්‍රීන් එකේ දාලා තිනවා වගේම ඒක ඒ විදිහටම කරන්න පුළුවන්. මේක හරිම ලේසි වැඩක්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා හදරින් ඉල්ලනවා. එතකොට Q&A post එක මේ වෙනකොට YouTube එකට ලිස්ට් කරලා තිනවා. ඒකේ link එක මම අනිවාර්යෙන් පළල description එකේ දාලා තියන්නම්. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි වගේ නම් channel එක subscribe කරන්න. තේරුම් නැති අය ඉන්නවනම් මම පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරන්න. හරිද? Google Drive as a hard disk එකක් අපි use කරනවා. ඒ කිව්වේ PC එක open කරද්දී D drive, E drive වගේ තියෙනවා. ඉතින් මේක අපි download කරාට පස්සේ Google Drive එහෙම නැත්නම් G කියලා drive එකක් අපිට පෙන්නනවා. but method 1 විදිහට මම ඔයගලන්ට කියන්නම්. beginner කෙනෙක් නම් මේක ගොඩක්ම වටිනවා. Google Drive for desktop best option එක. ඉතින් මම මේ පෙන්නනවා වගේ Google එකට යන්න. හරිද? නැත්නම් මම පළල description එකේ link එක තියන්නම්. ඒ link එකෙන් ඔයගලන්ට කෙලින්ම හබොස් ගාලා වැටේ මෙන්න මෙතනට. හරිද? ඒ කියන්නේ මම මේ පෙන්නනවා වගේ තියෙන්නේ නේද? ඉතින් මෙතන මේ Google Drive මම මේ ටග් ගාලා දාලා පෙන්නනවා ඔයගලන්ට. ඉතින් මෙන්න මෙතනට ඔයගලම වැටෙනවා. හරිද? ඉතින් වැටුණට පස්සේ guys මේක download කරන්න දානවා අපි. download කරන්න දැම්මට පස්සේ මෙතන download for Windows තියෙනවා, download for Mac කියනවා. අපිට එතන පෙන්නනවා. ඉතින් guys මට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකට කොච්චර MB ද GB ද යන්නේ කියලා බලපුවම MB 306යි ගියේ මට. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට එක්ක share කරගන්න ඕනේ. කොහොම හරි setup එක download කරාට පස්සේ මම මේ විදිහට පෙන්නුවේ. ඉතින් මම පෙන්නුවට පස්සේ ඒක run කරා. මම run වෙන්න දානවා. ඉන්න රන් වෙන්න ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් මෙතන මම මෙන්න මේ විදිහට ෂෝට්කට් එකක් දීලා ඉන්ස්ටෝල් වෙන්න දැම්මා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක හරිම ලේසියෙන් පොඩි වෙලාවකින් අපිට මේක ලැබෙයි. තවම යනවා ඒ වුණාට කමක් නැහැ. ඕකේ කොහොම හරි ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. හරි launching Google Drive කියලා පෙන්නවා. ඊට පස්සේ channel වෙනවා. හරි වැඩේ හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට welcome to Google Drive කියලා පෙන්නනවා. ඉතින් safely store your files and folders in Drive. මම පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. ඒක අන්තිමටම බලන්න. ඒකින්ද වීඩියෝ එක පොඩක් skip කරන්න නැතුව බලන්න. ඊට පස්සේ මෙතන sign in කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් create account එකට යන්න ගිහිලා ඔයාලට account එකක් create කරන්න මේ හැකියාවක් තියෙනවා. කොහොම හරි මම මෝඩයා වගේ create account තිබුණා මගේ අතින්. කමන්න අපි යම් බලන්න. ඉතින් guys create account එකට ගියට පස්සේ අනිවාර්යයෙන්ම අපි phone number එකක් දෙන්න ඕනේ. ඒක අපේ මොහොතට කියන්නේ. ඉතින් මට ඒක දෙන්න බෑ. මොකද මම ඔක්කොම phone numbers වලින් හදලා තියෙන Gmails එකකින් හින්දා මම ආයෙත් ගිහලා sign in වෙලා මගේ ඇත්ත account එකෙන් log වෙන්න තීරණය කරා. ඉතින් ඔන්න ඔය විදිහට මම මිස්ටර් සදීයකින් ළඟදි මේනවා ඒක අපේ අලුත් channel එක පස්සේ අපි කොලැබරේට් කරලා වැඩ ටික කරමු. ඊට පස්සේ මේක දානවා මම මේකෙන් යන්න පොඩි ඩීටේල්ස් ලොගතියක් තියෙනවා ගණන් ගන්න එපා. හරිද? ඕකේ දැන් මේක normally කෙනෙක්ට කියන්න පුළුවන් අපි phone එක use කරන්නේ මේක already අපි මේක use කරනවා. හරිද? ඕකේ success කියලා ආවා. ඒ කියන්නේ අපි ඔය Google Photos වගේ ඒවට use කරන්නේ මෙන්න මේක. ඉතින් මේ ක්‍රමේ තමයි අපි අපේ desktop එහෙම නැත්නම් PC එකට අපි යොදාගන්නේ. හරිම ලේසි. හරිද? තව දෙයක් තමයි මේකත් එක්කම මට Google Slides, Google Sheets, Google OS scene ටික ආවා. හරිද? ඒ කියන්නේ ඒ setup එකටම ආවේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට වැඩ ටික කරුණා. මම මේ පෙන්නනවා පැත්තේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ සීන් ටික ආවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා desktop documents. ඉතින් මේවා අපිට ඇඩ් කරගන්න පුළුවන් මේ අලුත්ම ආපු G drive එකට. අපි බලමු කොච්චරක් තියෙනවද කියලා. මගේ
ඉතින් ගයිස් ඔයගලන්ට පේනවා ඉතින් ඩවුන්ලෝඩ්ස් වල 1.7 GB ඩොකියුමන්ට්ස් වල නම් එච්චර නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ තියෙන ඩේටා ප්‍රමාණය කොච්චරද කියලා මෙතන පැත්තෙන් පෙන්නනවා. මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට දෙන welcome to Google Drive කියලා කොහොම හරි මම එක next දානවා. හරි. ඕකේ. අවුලක් නැහැ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට ආවා. පස්සේ තුන්වෙනි එක මෙතන third කියලා එකක් තිබ්බා. ඉතින් මම ක්ලික් කරා. ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන ඒක දැම්මට පස්සේ බෝඩ පස්සේ අප යනවා. ඉතින් මම මෙතන ස්පීස් වලට ගියාට පස්සේ මේක අත් වශයෙන්ම කිව්වොත් ඔයගලන්ට ලිමිට් නැහැ. හරිද? දැන් මස්ට නම් මෙතන පෙන්නන්නේ අත් වශයෙන්ම කිව්වොත් 15 GB normal හම්බෙන ප්‍රමාණය. but ඔයගලන්ට යම්කිසි ගෙවීමක් කරලා මේක 1 TB දක්වා ලෝක දික්කු කර ගන්න පුළුවන් වගේ ඩේටා ප්‍රමාණය. ඉතින් ගයිස් මම අර මුලදීම ඇඩ් කරන්නේ account එකක්. ඉතින් ඉන්නේ ඒ එක account එකකට තමයි ඔයාලට 15 GB හම්බෙන්නේ. ඉතින් ඔයා account පහක් එහෙම නැත්නම් කෙටියෙන්ම ගත්තොත් ඔයා තව account එකක් මේ account එකකට මෑඩ් කරොත් ඔයාලට GB 30ක් හම්බෙනවා. ඒ කියන්නේ මේ 15 GB folder 15 GB drive දෙකක් ඔයාලට හම්බෙනවා. ඉතින් ඔයා account add කරන්න ඔයාලට 15 GB folders හම්බෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේක මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරිද? ඉතින් ඔයාලට සාමාන්‍ය ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි නැත්නම් මොකක් හරි කම්පැනියක් ඩිජිටල් කම්පැනියක් වගේ කරන කෙනෙක් නම් ඔයාලට බලන්න මේක තවදුරටත් වැඩි කර ගන්න බහ සහ මේක හොර ක්‍රම තියනවා කරගන්න. ඒ ක්‍රම ඕනේ නම් අනිවාර්යෙන් බලන්න කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැන වීඩියෝ එකක් ගෙනවා ෆුල් වීඩියෝ එකක් ඔයගලන්ට. ඉතින් අනිවාර්යෙන්ම අපිට එකතු වෙන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඔයා ගාවටම ගෙන ගන්න. ඉතින් මේක හරියම ලේසි. ඉතින් guys කොහොම හිතනවද වීඩියෝ එක හොද වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොදයි නම් සහ මේක ඔයා ගේම්ස් වලට යොදා ගන්නවා නම් පොඩ සැලකිය යුතු කාරණා තියෙනවා. ඉතින් මම මේක පොඩි ඔයගලන්ට මෙතඩ් එක විදිහට ගෙනාවා සහ මේක ගැන දැනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. මම ඒක තව වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඒ වීඩියෝ එක බලන්න නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් thumbnail එකේ දැම්මා වගේ මට පුළුවන් මේක 1 TB දක්වා ගෙනියන්න. ඉතින් ඒකට ඔයා යම්කිසි ගෙවීමක් කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ ගෙවීමක් නොකර කරන ක්‍රමයක් තියෙනවා.